ඔබ යම් දෙයක් ගැන නොදන්නේ නම් ඔයාට පුළුවන් ඒ ගැන තව දුරටත් ඉගෙන ගන්න. ඒ වගේම තමයි ඔයා යම් දෙයක් ගැන දන්නවනම් ඔයාට පුළුවන් ඒක තව කෙනෙකුට කියලා දෙන්න. ඒ වගේ තමා මේ දැනුම කියන දේ අපිට හරිම වටිනවා. අද දවසේ භූමි ටීවී භූමි රුවබ්වන් වැඩසටහනේත් රූපලාවන්‍ය හා විලාසිතාවන් ගැන ඔයාලට දැනුම එකතු කරන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේත් අපි ඒ සඳහා අපි එකතු කරගත්තා රූපලාවන්‍ය හා කේශාලංකාර ශිල්පිනී රේණුකා සිල්වා. රේණුකා සිල්වා මහත්මිය ආයුබෝවන්. අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි ඔබ මේ රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වුණේ කොහොමද? ඒ ගැන විස්තර ටිකක් කියන්න. මං වෘත්තියෙන් ඖෂධ වේදිනියක්. ඉතින් මගේ දුවයි පුතයි පොඩි කාලේ මට හිතුණා ඒ දෙන්නත් එක්කම මට මොන හරි වෘත්තියක් කරන්න ඕනි කියලා. ඒක මං ගැන හිත හිතින්නකොට තමයි මගේ මහත්තයා රූපලාවන්‍ය කෝස් එකකට මාව දාන්නම් කියලා මටත් එතකොට දැනුම ඉගෙන ගන්න පුළුවන් කියලා 2009 වර්ෂයේ මාව දැම්මා රජයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයෙන් මගින් පවත්වපු මාස 6 පාඨමාලාවකට. ඒකෙන් මම මාස 6 නිම ඒ කෝස් එක නිම කරනකොට කැන්ඩියන් ඉන්දියන් අපිට ඒ තුනක් අඳන්න ඕනේ. ඉතින් ඒ පාඨමාලාව සාර්ථක මම නිම කරා කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක් මං ඇඳුවා. ඉතින් ඒ කැන්ඩියන් බ්‍රයිට් තමයි ළමයි 20 ගාණක් හිටියා අපේ කෝස් එකේ. මම 20 ගාණෙම මම ප්‍රථම ස්ථානයට හිමිකම් කිව්වා. එතනදී මට තේරුණා මට මොන හරි දෙයක් මේ පැත්තෙන් කරන්න පුළුවන් කියලා. මම ඊට පස්සේ ඩීම් රෝන් කොලෙජ් එකට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපන හදාරා NVQ කරලා මම මේ ශාස්ත්‍රයට පිවිසුණා. හොඳයි. එතකොට දැන් ඔබේ රූපලාවන්‍ය ගාරයට දැන් අපි එන්නේ කොහොමද? ඒ කියන්නේ කොහෙද තියෙන්නේ? සේවාදායකයන්ට ඔබේ රූපලාවන්‍ය ගාරයට ආවොත් මොන වගේ සේවයක්ද ලබා ගන්න පුළුවන්? මගේ රූපලාවන්‍ය ගාරය තියෙන්නේ කොටිකාවත්තේ හන්දියේමයි. ෆාමසියක් එක්ක තමයි මම රූපලාවන්‍ය කටයුතු කරන්නේ. ඉතින් ගොඩක් ෆේෂල් හැමදේම මම කරනවා. ෆේෂල් වර්ග තමයි වැඩිපුරම කරන්නේ. බ්‍රයිඩල් ඩ්‍රෙසින් ඒ හැමදේම කරනවා. නිල අලංකාරණය මෙනිකියු පෙඩිකියු ඒ හැමදේම කරනවා. දැන් ඔයාගෙන් මට පොඩි ප්‍රශ්නයක් අහන්න වෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කාන්තාවන්ගේ වැඩිපුර මේ රූපලාවන්‍ය පැත්තට කැමති. ඒ වගේම කාන්තාවන්ගේ සම ආරක්ෂා කරගන්න කැමති වගේම එතකොට පිරිමි පාර්ශවයත් සාමාන්‍යයෙන් මේ රූපය ගැන ගොඩක් වෙලාවට අද සමාජයේ හිතනවා. ඉතින් ඒ අයට කොහොමද මේ සම රැකගන්න මොනවද කරන්න පුළුවන්? සම රැකගන්න දැන් පිරිමි පාර්ශවයෙන් නම් ගොඩක් ෆේෂල් වර්ග කරනවා. ඊට අමතරව ෆුඩ් සප්ලිමන්ට් සිරප් වර්ග ඒ කියන්නේ කැප්සූල් වර්ග ඒවත් තියෙනවා. හර්බල් දේවල් ගොඩක් තියෙනවා. ෆේෂල් එකක් ගොඩාක් හොඳයි. පිරිමි අයගේ සමාරක්ෂා කරගන්න. ඊට අමතරව පිරිසිදුකම තමයි ගොඩාක්ම වටින්නේ. වතුර හොඳටම බොන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් පිරිමි පාර්ශවය කියන්නේ ෆේෂල් එකක් කරන අමතරව ඒ කියන්නේ මුණ එළිය ඒ කියන්නේ පැහැදිලිව පිරිසිදු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගැහණු පිරිමි දෙපාර්ශ්වයෙන් පිරිසුදුකම තමයි අවශ්‍ය වෙන්නේ. ගොඩක්ම වතුර බොන එක තමයි ගොඩක්ම හොඳ. ෆේෂල් කොච්චර අපි කරත් වතුර බොන එක ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ. හොඳයි. දැන් අද අපි මොකද්ද මොන වගේ දෙයක්ද අද අපි ප්‍රේක්ෂකයන්ට ඔයා ඉදිරිපත් කරන්න අපි කියලා දෙන්න යන්නේ. ඒ ගැන චුට්ටක් කතා කරලාම අපි අපේ වැඩ ටික ආරම්භ කරමු. මම එකන් අප සේවාදායිකාවට නෝමල් ෆේෂල් එකක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ. එයා ගොඩක් පැහැපත් කෙනෙක් නෙමේ. ඒ වුණාට අපිට ෆේෂල් එකකින් පුළුවන් එයාගේ හැම ග්ලෝවින් කරලා ඒ කියන්නේ පැහැපත් සමක් අරන් දෙන්න අපිට. ඒ කියන්නේ කාන්තාවන්ට වගේම පිරිමින්ටත් ෆේෂල් ක්‍රමය වැදගත්. ඇත්තටම වැදගත්. දැන් ගොඩක් තරුණියෝ ෆේෂල් වලට ගොඩක් යොමු වෙලා තියෙනවා. එයාලටත් ගොඩක් ෆේෂල් වර්ග තියෙනවා දැන්. සාමාන්‍යයෙන් අපි දැන් ෆේෂල් එකක් කරද්දී ඒකෙන් ගොඩක් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ෆේෂල් එකකින් අපේ සම ඉතින් පැහැපත් වෙන එක තමයි සමට දීප්තියක් ලබා දෙනවා. දැන් සාමාන්‍ය තියෙන සම පොඩ්ඩක් ඉතින් ඔපනංවන්න පුළුවන් ෆේෂල් එකකින්. හරි, එහෙනම් අපි වැඩි කාලයක් ගන්න නැතුව අපි ෆේෂල් එක කරන්නේ කොහොමද කියන කාරණාව ඔබේ ප්‍රායෝගික දෙයක් එක්ක අපි එකතු වෙලා කතා කරමු. එක එක්කෙනාගේ සමට හරියන ෆේෂල් වර්ග තියෙනවා නේද? ඔව්.
ෆේස් වොෂ් වර්ග තියෙනවා. මෙයාගේ නම් සාමාන්‍ය නෝමල් ස්කින් එකක් නේ. මෙයාට නෝමල් ෆේස් වොෂ් එකක් තමයි අපි භාවිතා කරන්නේ. එතකොට අද දවසේ අපි කරන ෆේෂල් එක නෝමල් ෆේෂල් එකක් අපි පාවිච්චි කරන්නේ. ඒක විනාඩි 2-3ක් අපි මූණේ තියලා අපි ඒක ඉවත් කරන්න ඕනේ. විනාඩි 2-3 කාලයක් තමයි තියා අපි මෙයාගේ පොඩ්ඩක් ඉතා මුදුව සම පොඩ්ඩක් පිරිසුදු කරලා මේ පොඩි මසාජයක් වගේ පොඩ්ඩක් වෙන්න අපි පොඩි ලොකුවට නෙමෙයි පොඩියට පිරිසුදු කරනවා. එයාගේ අපි පාවිච්චි කරනකොට මෙයාගේ කනත් පොඩ්ඩක් අපි ෆේස් වොෂ් දාලා පිරිසුදු කරන්න ඕනේ. මොකද නැත්තම් මේ කන එක පාටක් වෙනවා, බෙල්ල එක පාටක් වෙනවා. ෆේෂල් එක කරනකොට අපි එයාගේ කන, නහය, ඒ බෙල්ල අවපැහැවෙන ස්ථාන නිවැරදිවම අපි ක්ලියර් කරගන්න ඕනේ. ඒ කියන්නේ ෆේස් වොෂ් දාලා අයින් කර ගන්න ඕනේ. දැන් අපේ පළවෙනි පියවර අවසන් වුණා. දැන් එතකොට අපි දෙවෙනි පියවර විදිහට මොකක්ද කරන්නේ? අපි ක්ලෙන්ස් එකක් භාවිතා කරනවා. ක්ලෙන්ස් එකක් කියන්නේ මේක ගැඹුරින් තියෙන කුණු දුවිලි ඉවත් වෙනවා අපි ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනකොට. ඒකත් අර විදිහටම ඇප්ලයි කරලා ඒ කියන්නේ ක්ලෙන්ස් එකකින් කරන්නේ ගැඹුරටම තියෙන කුණු දුවිලි ඔක්කොම ඉවත් වෙනවා. දැන් අපි ෆේස් වොෂ් කරා ඊළඟට අපි ක්ලෙන්සර් කරනවා. දැන් වෙන එතකොට සාමාන්‍යයෙන් ක්ලෙන්ස් එකක් අපි කොච්චර වෙලාවක් ඌනට තියන්න ඕනේද? මේක විනාඩි 2-3ක් තියලා මේක අපි මේ අර ෆේස් වොෂ් වගේම ෆේස් වොෂ් එකක් අපි කරේ ඒ විදිහටම මුදුව මේ උඩ අතට මේක අපි පොඩි මසාජ් එකක් දෙනවා එකම මේක පොඩ්ඩක් දෙන්න ඕනේ. S2 ඒ හැමතැන යන්තම් මසාජයක් එක්කම අපි මේක පොඩි මේ එකක් දෙන්න ඕනේ මාත්. එතකොට ෆේස් වොෂ් එකට ක්ලෙන්ස් එකට එකම කාල වේලාවක් තමයි. ඊට වැඩි චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ ක්ලෙන්ස් එකට. මේක පොඩ්ඩක් ගැඹුරින් කුණු දුවිලි ඉවත් වෙනවානේ. ඒක නිසා අපි චුට්ටක් කියලා ඊට වඩා පොඩි කාලයක් ඒකට අපි මේ භාවිත යොදා ගන්නවා. ඒකත් අර බෙල්ලේ ඉඳලම උඩ අතට ඉතා මුදු විදිහට මේ මේක අපි පාවිච්චි කරන මේ මසාජ් එකක් දෙන ගමන්ම මේක ඉවත් කරන්න ඕනේ. අපි එතකොට ක්ලෙන්ස් එකක් තෝරාගද්දිත් එක එක්කෙනාගේ සමානුව වෙනස් වෙනවානේ. ඔව් ක්ලෙන්ස් මෙයාගේ ක්ලෙන්ස් එක මෙයාගේ නෝමල් ස්කින් එකනේ තියෙන්නේ. ඒක නිසා අපි නෝමල් ස්කින් එකකට හරියන විදිහට තමයි මම ගත්තේ. එයාගේ ස්කින් එක අප කැලලියව ගොඩක් අඩුයි නෝමල්ම ස්කින් එකක්. ඒක නිසා මම එයාට ඒ ක්ලෙන්ස් එකයි ඒක පාවිච්චි කරනවා. කියන්නේ නෝමල් සමකට කියන්නේ සාමාන්‍ය සමකට ගැලපෙන විදිහට තමයි මම මේ යොදාගත්තේ. විනාඩි 2-3කට පස්සේ අපි ඒක ඉවත් කරනවා. අපි ඒක ඉවත් කරලා ඉවරයි. ඒක සම්පූර්ණ ඉවත් කරනවානේ. ඔව් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. හරි. එතකොට අපේ දෙවෙනි පියවර අවසන් වෙලා තියෙන්නේ. දැන් අපි යන්නේ තුන්වෙනි පියවරට නේද?
ඔව් අපි ඊළඟට තුන්වෙනි පියවර ගැන කතා කරොත් මොකක්ද අපි තුන්වෙනි පියවර විදිහට භාවිතා කරන්නේ? තුන්වෙනි පියවර වශයෙන් අපි යාට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරලා අපි මෙයාට පොඩ්ඩක් ස්ටීම් කරන්න ඕනේ. ඒකත් අර විදිහටම විනාඩි 5ක් විතර වාෂ්ප අල්ලන්න ඕනේ යාට. අපි ස්ක්‍රබ් කරා ඊට පස්සේ ස්ක්‍රබ් එක තියෙන වෙලාවෙම අපි ස්ටීම් කරන්න ස්ටීම් කරන්න. ඔව්. සමහර අය ක්ලෙන්සර් කරලා ස්ටීම් කරනවා. මම පොඩ්ඩක් මේ ස්ක්‍රබ් කරලා තමයි මම ස්ටීම් කරන්නේ. එතකොට අර ඩෙත් ස්කින් එක හොඳට මේ ඉවත් වෙනවා. මැරුණු සම අපේ ඉවත් වෙනවා හොඳටම මේ මේක ඇප්ලයි වුණාට පස්සේ. මේක සම්පූර්ණයෙන් මුළු බෙල්ලේ ඉඳන්ම කියන්නේ මූණ S2 හැරුණකොට හැම තැනම මේක ඇප්ලයි කරන්න ඕනේ. ඒකට ස්ක්‍රබ් එකක් අපි තෝරාගත්තේ සමානුව තමයි අපි ඕනෑම නිෂ්පාදනයක් මේ මිලදී ගන්න ඕනේ. දැන් ගොඩක් අය කුරුලෑ තියන අය එනවනේ කුරුලෑ වලට නම් වෙනම කුරුලෑ සඳහා ඒ සමට ඔබින විදිහට තමයි නිෂ්පාදන මිලදී ගන්න ඕනේ. එතකොට අපි ස්ක්‍රබ් එක කොච්චර වෙලාවක් අපේ මූණේ තියාගන්න ඕනේද? ස්ක්‍රබ් එක නම් විනාඩි 5ක් විතර වගේ තියන්න ඕනේ. ස්ටීම් එකත් විනාඩි 5ක් විතර තිබ්බාම ඇති. දැන් අපි ස්ක්‍රබ් එකට ස්ටීම් කරන්න ඔය තමයි ස්ටීම් යන්නේ. එක දැන් භාවිතා කරන්න හදන්නේ. හරි දැන් ස්ටීම් කරද්දී S එක අපි ආවරණය කරන්න ආවරණය කරන්න ඕනේ. තෙත පුළුන් දාගෙන අපි S2 මේ වගේ කියන්නේ S දෙකට වෙන S2කට හානියක අවම කරගන්න අපි මේ වගේ තියන්න ඕනේ. ස්ටීම් එක අපි විනාඩි 5ක් විනාඩි 5කින් මෙයාගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඔක්කොම උඩට මතුවෙනවා. අපි ඊට පස්සේ S ටැක්ටර් එකකින් ඒවා ඉවත් කරනවා. ඊළඟ ෆීවර් විදිහට මොකද්ද? ඊට පස්සේ දැන් මෙයාගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් උඩ මතුවලා තියෙනවා. අපි ඒවා ක්‍රමක්‍රමයෙන් මේ ස්ටැක්ටර් එක භාවිතා කරලා ඒව ඉවත් කරනවා. දැන් අපි ස්ක්‍රබ් කරලා ඉවර වෙලා ස්ටීමර් එක කරපුවාම අපේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් මතුවෙනවා නේද? ඔව්. මේ ඔක්කොම අපි මේකෙන් හිමින් මේ අපේ ක්ලයන්ට් රිද්දවන්න නැතුව මේක ඉවත් කරන්න ඕන. අර හොඳට ස්ටීම් වුණාම මේක පහසුවෙන් අපිට ඉවත් කරගන්න පුළුවන්. බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් යනවා කියන්නේ සම තවස් දීප්තිමත් වෙනවා. එතකොට අපිට අර නිරෝගී පිරිසුදු හමක් අපිට ඒ කියන්නේ ග්ලෝ ස්කින් එකක් එහෙම ලබා ගන්න පුළුවන්. ගොඩක් අය කැමතිනේ ග්ලෝ ස්කින් එකකට. දීප්තිමත් ග්ලාස් එකක් වගේ තියෙන ස්කින් එකකට ගොඩ කෙනෙක් කැමතියි. ඉතින් ඒ වගේ මේක ස්ක්‍රබ් කරාම මේ අපිට ඒක ලබා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම මේ ෆේෂල් එක දාන්න සුදුසුයි නේද? ඔව් දාන්න සුදුසුයි. හැමෝටම දැන් ගොඩක් පිරිමි අයත් මේ විදිහටම මේ ෆේෂල් කරනවා. ගොඩක් තියෙන මේ නහය දෙපැත්තේ තමයි ගොඩක් නහය දෙපැත්තේ මේ ඇස් වල මේ වටේ මෙත කියන්නේ ලිප් එක යට චින් එකේ ඒ වගේ ගොඩාක් තියෙනවා. නළලෙත් තියෙනවා ගොඩක් අපේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස්. ඒවා අපිට දාඩිය දාන ඒරියා වල ගොඩාක් ඒවා මේ කියන්නේ තැම්පත් වුණාම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් ඒවා හැදෙනවා වැඩි. දැන් සාමාන්‍යයෙන් අපි ෆේෂල් එකක් ඒ කියන්නේ කොයි කාලය අනුවද කරන්නේ? මාසයකට එක සැරයක්ද සතියකට එක සැරයක්ද? සාමාන්‍ය ෆේෂල් එකක් මාසයකට සැරයක් තමයි දාන්න ඕනේ. මම හිතන්නේ අපි විනාඩි කොච්චර කාලයක් අපි තියනවා? විනාඩි 5ක් විතර වගේ. 5ක් කාලයක් නේද?
අපි ස්ටීම් එක භාවිත ඒ කියන්නේ ඔන් කරලා තියෙද්දිම තමයි ගොඩක් වෙලාවට මේ මේකේ white hairs black hairs ඉවත් කරන්න ඕනේ. කාලේ හරි දැන් අපේ විනාඩි 5 ගෙවිලා ඉවරයි. දැන් මම මේක පොඩි මුදුව පොඩි මසාජ් එකක් දීලා මෙයාට ඒ මැරුණාම ඉවත් කරගන්නවා අර විදිහටම පොඩි වැඩිපුර වෙලාවක් විනාඩි මෙයා ගෙනා විනාඩි 5ක් විතර වගේ පොඩි මසාජ් එකත් එක්ක අපි මේක උඩු අතට මේ ආකාරයට ඉවත් කරගන්න ඕනේ. ස්ක්‍රබ් එකෙන් පස්සේ ස්ක්‍රබ් මසාජ් එක යනවානේ. ඔව් ස්ක්‍රබ් එකෙන් පස්සේ මේක ඉවත් කරලා අපි මසාජ් එක කරනවා. ඒකත් මේ ඔයිලි ස්කින් එක නම් විනාඩි 2-3ක් කරන්න ඕනේ. මේ සාමාන්‍ය අයට නම් විනාඩි 10ක් විතර 10ක් 15ක් එහෙම කරත් කමක් නැහැ. මේ අපිට හැමත මසාජ් එකක් කියන්නේ අපේ ලෙෆ්ට් වෙලා තියෙන මේ හැම උඩට එනවා. එතකොට එල්ලුණු හැමත එහෙම වඩා හොඳයි මේ අපේ මසාජ් එක. දැන් සාමාන්‍ය කුරුල්ලා සමගට ওই මසාජ් එක සුදුසුයිද? කුරුල්ලා සමගට නම් සුදුසු නෑ. මොකද එතකොට මේ ඇක්නි වැඩි වෙනවා. මේ ඒක නිසා ඒගොල්ලන්ට එහෙම ලොකුවට මසාජ් එකක් දෙන්නේ නෑ. පොඩි මසාජ් එකක් දෙනවා කොහොමත් ෆේෂල් එකකදී. හරි මසාජ් එකෙන් පස්සේ අපි ආපහු එයාගේ මුණේ තියෙන ස්ක්‍රබ් එක ඉවත් කරගන්නවා නේද? ඔව්. හරි දැන් අපි ස්ක්‍රබ් එක මුණෙන් ඉවත් කරා. ඊට පස්සේ මොකද ඊළඟට අපි කරන්නේ? මසාජ් ජෙල් එකක් භාවිතා කරලා මේ අපි පොඩි මසාජ් එකක් දෙනවා විනාඩි 10ක් විතර වගේ 10ක් 15ක්. කියන්නේ මසාජ් එකට අපිට වෙනම මසාජින් ක්‍රීම් තියෙනවානේ. ඔව් මසාජින් ක්‍රීම් එකක් තියෙනවා. අපිට මේ මසාජ් එක කොච්චර කාලයක් කරන්න පුළුවන්ද? විනාඩි 10ක් 15ක් ඒකත් අර ඉතා මුදුව තමයි මසාජ් එකත් අපි කරන්න ඕනේ. ඒක ප්‍රෙෂර් පොයින්ට් බලලා ඒක ප්‍රෙස් කරලා ඒ වගේ තමයි අපි මසාජ් එක කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ෆේෂල් එකක් දාද්දී අපිට වයස් සීමාවක් තියෙනවානේ. දැන් අපි කොයි වයස් සීමාවකින් ඉහළින්ද අපිට දැන් ෆේෂල් එකක් කරන්න සුදුසු? වයස 18ක් පිරුණාම අපිට ෆේෂල් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෑනු හැමෝටම 18ට වැඩි නම් අපිට ෆේෂල් එකක් කරන්න පුළුවන්. මසාජ් එකක් වුණත් අපි කරන පිළිවෙලක් තියෙනවානේ. ඔව් ඒක ඇස් වටේ කරනකොට මෘදු විදිහට උඩ අතට ඇස් කරන්න ඕනේ. නැත්නම් අපේ හැම එල්ලා වැටෙන වින්දක් වෙනවා මේ හරියට අපි මසාජ් එක කරේ නැත්තම්. අපි ෆේෂල් එකක් කරද්දී හරිය නිවැරදි දැනුමක් තියෙන්න ඕන නේද? ඔව් ඇත්තටම නිවැරදි දැනුමක් අත්‍යවශ්‍යයි. ගොඩක් ඒ කියන්නේ ඕනම කෙනෙකුට ඒ ගැන අධ්‍යාපනයක් නියත වෙලා තමයි ෆේෂල් එකක් කරන්න ඕනේ. දැන් ගොඩක් තාක්ෂණයේ දියුණු හින්දා දැන් තියෙනවනේ හැම එකකම මාධ්‍යවල පෙන්නනවා. ඉතින් ගොඩක් දැන් අය අපිටත් වැඩි සමහර අය දැනුවත් ෆේෂල් එකකට එන අය. දැන් ඉස්සර වගේ නෙමෙයි එන කෙනා ෆේෂල් එක වෙලා තමයි එන්නේ. දැනුවත් වෙලා හොඳටම දැනුවත් ගොඩක් අය වැඩියෙන්ම තරුණ පාර්ශ්වය ටීන් ඒජ් අය හරිම දැනුවත්. ඒගොල්ලෝ අපිටත් කියලා දෙන්න තරම් දැනුවත් වෙලා එන්නේ. හරි අපි මසාජ් එකෙන් පස්සේ අපි ඊළඟ පියවරට යන්න ඕනේ. දැන් ඊළඟ පියවර විදිහට අපි දැන් මොකද්ද කරන්නේ? අපි මසාජ් එකෙන් පස්සේ පැක් එක භාවිතා කරනවා.
එයාගේ අවසාන අදියර තමයි පැක් එක. ඒකෙන් සමට පෝෂණයක් පැහැපත් වීම. ඉතින් පැක් එකකින් ගොඩක් දේවල් සමට සමට ලබා ගන්න පුළුවන්. අපි ගොඩක්ම සමට ගන්න සම පැහැපත් වෙන අපිට විශේෂයෙන්ම ඕන කාරණාව. ඉතින් ඒක නිසා මේකෙන් සමට පෝෂණයකුත් ලැබෙනවා නේද? සමට පෝෂණයක් ලැබෙනවා. පැහැපත් වෙනවා, පෝෂණය එනවා. දීප්තිමත් භාවයක් ලබා ගන්න පුළුවන් පැක් එකක් භාවිතා කරාම. ටෝන කරන හැම පියවරකම අපි සාමාන්‍ය බියුටිෂියන්ලා මම නම් ටෝන එක පාවිච්චි කරන්නේ අවසානයේදී. එක එක්කෙනා කරන ක්‍රම වෙනස්. ඒක නිසා මම ටෝන කරන්නේ පැක් එක දාලා ඉවරුණාට පස්සේ. ඉවත් කරලා ඉවරුණාට පස්සේ. අපි හැමෝම කැමතිනේ හැම ලස්සන තියාගන්න. දැන් සමහර සැලොන්ස් වලට ගියාම ඒ දාන පැක් එක අනුව අනිත් දවසේ එයාගේ සමට හානියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි දැනුමක් නැතුවත් නේද එම ෆේෂල් එකක් දැම්මාම නිවැරදි දැනුමක් නැතුව සමට හානි වෙනවා. ඔව්. හමට හානි වෙනවා. අපි නිවැරදි ආකාරයට ෆේෂල් එක කරන්න ඕනේ. කෙමිකල් ඉතාමත් අඩු නිෂ්පාදන තමයි මිලකදී ගන්න ඕනේ. මම නම් ගොඩක් වෙලාවට මේ හර්බල් දේවල් තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. හර්බල් දේවල් පාවිච්චි කරාම කිසිම අසාත්මතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ ක්ලයන්ට්ටත් මේ පහසුයි, සනීපයි. දැන් අපි එන කෙනානෝ මුලින්ම එයාගේ හැම හඳුනාගත්තොත් අපිට හරියටම ෆේෂල් එක නිවැරදි ෆේෂල් එකකට යන්න පුළුවන් නේ. ඇත්තමයි. ඒ විදිහට තමයි අපි ඉස්සෙල්ලාම ක්ලයන්ට් කෙනෙක් ආවම ෆේෂල් එකක් දාන්න හැම තම අඳුර ගන්න ඕනේ. එයාට තියෙන ස්කින් එක මොකක්ද කියලා. ඒ නිසා අනිවාර්යෙන් පැක් එක පොඩ්ඩක් කන් දෙකේ ආලේප කරන්න ඕනේ. අපි විනාඩි කීයක් වගේ ඔක මුනේ මේක විනාඩි 20ක් තියලා අපි පිරිසුදු ජලයෙන් මේ පොඩි ඒකත් අන්තිම ඉවරනකොට පොඩි මසාජ් එකක් දීලා තමයි විනාඩි 2-3ක ඉවත් කරන්න ඕනේ. කියන්නේ විනාඩි 20ක් කියන්නේ අපේ සමට හොඳින් උරා ගන්නකම් අපි ඒක මුනේ තියලා තියෙනවා. තියලා තියන්න ඕනේ. හැම අර කියන්නේ පැක් එක මූණට කියන්නේ වේලෙනකොට තමයි හැමට උරා ගන්නවා කියලා අපි දැනගන්නේ. මේක සම්පූර්ණයෙන්ම මූණට උරා ගන්නවා. සාමාන්‍යයෙන් අපිට මේ ෆේෂල් එකක් කරද්දී සම්පූර්ණ කොච්චර වෙලාවක් යනවද? මේ ෆේෂල් එක හරියට මසාජ් එකත් එක්ක ඔක්කොම පැය එකමාරකට වැඩි යනවා. අපි නිවැරදිව නිවැරදිව කරනවා. ඔව්. ඒක අපි හරි කලබලෙන් කරොත් කලබලෙන් නෙමෙයි අපි ගොඩාක් වෙලාව අරගෙන තමයි ෆේෂල් එකක් කරන්න ඕනේ. ක්ලීන් අප් එකක් වගේ නෙමෙයි ෆේෂල් එකක් කරන්න ගොඩක් කාලය යනවා. මොකද එන කෙනා බලාපොරොත්තු වෙන්නේ හරියටම ඒ දේවල් ලබා ගන්නනේ. නිවැරදි ආකාරයෙන් කරගන්න ෆේෂල් එකකට තමයි ගොඩක් දෙනෙක් කැමති. ඒක නිසා අර කාලය අරගෙන අපි නිදහස්ව මනස රිලැක්ස්ව තමයි අපි ෆේෂල් එක කරන්න ඕන. සාමාන්‍යයෙන් ෆේෂල් එකක් කරනවා කියන්නේ මනස රිලැක්ස් වෙනවා. රිලැක්ස් වෙනවා. එයා ගොඩක්ම පැය එකමාරක් විතර ඉන්නවනේ ෆේෂල් එකකට ඇවිල්ලා. එතකොට එයාගේ මනස ගොඩක් රිලැක්ස් වෙනවා. අර මියුසික් එකක් දාලා ඒ වගේ තමයි ගොඩාක්ම දැන් ෆේෂල් කරන්නේ. පොඩි මියුසික් එකක් එයාගේ කනට හුරු කරන්න. මේක දැන් මම භාවිතා කරලා ඉවරයි. ඇප්ලයි කරලා ඉවරයි. දැන් විනාඩි 20ක් තියලා එයාට පොඩ්ඩක් විනාඩි 20ක් හොඳට හැමෝට දාගත්තා. උරා ගන්න කියලා පොඩ්ඩක් ඉතින් එයාට රිලැක්ස් එකේ ඉන්න කියනවා නිදාගෙන වගේ.
පේශල් එකෙන් අපේ ඇස්සට කළු වෙන දේවල් හැම දෙයක්ම හොඳයිද? ක්‍රමක්‍රමයෙන් තමයි පේශලයක් කරනකොට ඇස්සට කළු වෙන එක ඉවත් වෙන්නේ. එකපාරම ඉවත් වෙන්නේ නැහැ. පේශල් එකකින් මාස 3-4ක් වගේ පේශල් කරනකොට කොහොමත් මේ ඇස්සට ඉතින් මොන හරි අණ්ඩායි ක්‍රීමයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වුණාට දීප්තියක් ලැබෙනවා මේ පේශල් එකකින් ඇස්සට. ඇස් වලට. පැක් එක අයින් කරද්දිම පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා නේද? ඇත්තටම ඔව් එයාගේ මූණ කලින් තිබ්බට වඩා ගොඩාක් ලොකු දීප්තියක් තියෙනවා. දීප්තියක් තියෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපේ සම රැක ගන්න නම් සැක ගන්න පෝෂණයක් ඇත්තටම සමට පෝෂණයක් දෙනවා මේ පැක් එකකින්. ලොකු වෙනසක් ලොකු දීප්තියක් පේනවා. හරි. දැන් අපේ අවසාන පියවර තමයි ටෝන කරන එක නේද? පැක් එක ඉවත් කරලා මුළු ෆේස් එකම ටෝන කරන්න ඕනේ. දැන් ටෝන කිරීමකින් අපිට මොකක්ද ලැබෙන්නේ? ලැබෙන්නේ කියන්නේ අපි දැන් මේ ෆේෂල් එකක් කරනකොට අපේ සමයේ තියෙන රෝම කූප ඔක්කොම ඉහළට මතු වෙනවා. ඒක නිසා ඒව වහගන්න තමයි අපි මේ ටෝන එකක් පාවිච්චි කරන්නේ. ඔක්කොම මේ වසා ගන්න වෙද නැත්තම් මේවා නැත්නම් අපි ටෝන එක භාවිතා කරේ නැත්නම් ආපහු කුණු දිවිලි ඇවිල්ලා ඇවිල්ලා මෙයාට කුරුලෑ එහෙම ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ෆේෂල් එකක් කරලා දැන් සම්පූර්ණ ඉවරනාට පස්සේ අපි ඒ දවසේ අපිට පුළුවන් ද ෆේස් වොෂ් කරන්න පුළුවන් ද ඒ දවසේ වුණ කොහොමද අපි ඒක මේන්ටේන් කරගන්නේ ඒ දවස තුල? දවස් තුල අපි කියන්නේ ගොඩක් වෙලාට අයිස් වතුරේ මූණ සෝදන්න දෙපාරක් තුන් පාරක් පහවදා උදෑසන තමයි ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න කියලා කියන්නේ මූණට. ආ කියන්නේ ක්‍රීම් කිසි දෙයක් අවශ්‍ය නැහැ. පෝෂණය නිවැරදි පෝෂණයක් අපි දාලා ලබා දීලා තියෙනවා එයාගේ මූණට. අන්තිම පියවර ගැන ටෝන එකෙන් පස්සේ අපේ ෆේෂල් එක සම්පූර්ණ ඉවරයි නේද? ඔව් ඊට පස්සේ එළියට යනවනම් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අවු යන්න එපා කියලා අපි කියනවා හැමෝටම. ෆේෂල් එකක් කරාම අවුවෙන් යාමෙන් වළකින්න ඕනේ. අපි ආපහු පොඩ්ඩක් මතක් කරමුද මේ ෆේෂල් එක එකින් එක ආපු පියවර වල ටික. ඒ කියන්නේ අපි මුලින්ම පටන් ගත්තේ ෆේස් වොෂ් එක නේද? ෆේස් වොෂ් එකක් භාවිතා කරනවා. ඊට පස්සේ ක්ලෙන්සර් එකක් භාවිතා කරනවා. ඊට පස්සේ ස්ක්‍රබ් එකක් භාවිතා කරනවා. ඒක ඉවත් කරලා මසාජ් ක්‍රීම් එකක් ඒ කියන්නේ ස්ක්‍රබ් එක අතරතුර අපි ස්ටීම් කරලා මසාජ් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ පැක් එකක් දාලා පැක් එක ඉවත් කරලා ටෝන කරනවා. අපි මුලින්ම ෆේස් වොෂ් එක භාවිතා කරා. ඊට පස්සේ ක්ලෙන්ස් එක භාවිතා කරා. ඊට පස්සේ අපි ස්ක්‍රබ් කරලා ස්ටීමර් එකෙන් අපි මූණ විනාඩි 5ක් විතර 5-7ක් වගේ ඒ අතරතුර තමයි අපි බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් හැම දෙයක්ම ඉවත් කරගෙන ඊට පස්සේ තමයි අපි මසාජ් ක්‍රීම් එක යූස් කරන්නේ. ඊට පස්සේ මසාජ් ක්‍රීම් එක විනාඩි 15ක් විතර මසාජ් ක්‍රීම් එක භාවිතා කරලා ඒකත් අයින් කරලා ඊට පස්සේ තමයි අපි පැක් එකට දාන්නේ. හරි. පැක් එක විනාඩි 20ක් තිබ්බා. ඊට පස්සේ ටෝන වලින් අපි අර ඇරිච්ච රෝම කූප ඉවත් මේ වහලා දානවා. එතනින් අපේ ෆේෂල් එක ඉවරයි සම්පූර්ණ කරා නේද? ඔව්. දැන් ඉවරයි අපේ. හරි දැන් අපිට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ වගේම සම පැහැපත් වෙලා සමේ දීප්තියක් අනිවාර්යෙන් අපිට ෆේෂල් එක ඉවර වෙද්දී අපිට හරියටම හරි ෆේෂල් එකක් කරොත් අපිට ඒක බලා ගන්න පුළුවන්. නිවැරදිව බලා ගන්න පුළුවන්. මේ ඒ හරියාකාරව කරොත් එම අනිවාර්යයෙන්ම දීප්තිමත් සමක් අපිට ලබා ගන්න පුළුවන්.
අද දවසේ ඔයාලට අපි කියලා දුන්නේ නිවැරදි ෆේෂල් එකක් කරන විදිහ. අපේ ඉඩකඩ කාල වේලාවත් එක්ක තමයි අපිට මේ විදිහට ඔයාලට මේ ෆේෂල් ක්‍රමය කියලා දෙන්න පුළුවන් වුණේ. ඉතින් තවත් දවසක අපි මීට වඩා ෆේෂල් එකක් කරන්නේ කොහොමද කියලා තව කාල වේලාව අරගෙන ඔයාලට කියලා දෙන්න සූදානමත් එක්ක අද දවසේ අපිට නිවැරදිව මේ ෆේෂල් එක කියලා දීලා අපේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරිපිටම හැමේ පැහැය ගන්න පුළුවන් වුණා. ලස්සන හැමේ පැහැයක් දීප්තියක් අපිටම දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වෙනුවෙන් ආව රේණු සැලොන්. රේණුද සිල්ලා නේද? රේණුකාද සිල්ලා. රේණුකා සිල්වා. රේණුකා සිල්ලා. ඉතින් ඇයට අද බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් තවත් දවසක මෙවැනි දේවල් වලින් හමු වෙන්න බලාපොරොත්තු වෙන භූමි ටීවී භූමිරු අභිමාන් වැඩසටහනින් අද දවසෙන් අපි ඔබෙන් සමු ගන්නවා.